අපි හැමෝම දන්න දෙයක් තමයි මැලේසියා කියන්නේ ටුවරිසම් පැත්තෙන් ගත්තොත් ඉහළින්ම තියෙන රටක්. නමුත් මේ වර්තමානයේ ගොඩක්ම ස්ටුඩන්ට්ස්ලා මැලේසියාවලට හයර් ස්ටඩීස් ඇප්ලයි කරන්න බලනවා. ඔන්න ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂ කෙනෙක්. ඔහු තමයි ඒෂියා පැසිෆික් යුනිවර්සිටි මැලේසියාවල රීජනල් මැනේජර් සවුත් ඒෂියා මිඩල් ඊස්ට් ඇන්ඩ් නෝර්ත් අප්‍රිකා මිස්ටර් අහමඩ් මිෆ්ලාල්. හෙලෝ හර්ෂි. අපිට ඒෂියා පැසිෆික් යුනිවර්සිටි එක ගැන කෙටි හැඳින්වීමක් කරන්නකෝ. මුලින්ම බොහොම ස්තුතියි ස්කයිගේට් ආයතනයට හර්ෂිටත් මේ අවස්ථාව අපිට ලබා දුන්නට. ඒෂියා පැසිෆික් යුනිවර්සිටි කියන්නේ මම ඉගෙන ගත්ත යුනිවර්සිටි කෙලිම කියනවා. දැන් ඒක ඇවිල්ලා මම සිලෙක්ට් කරපු යුනිවර්සිටි මගේ හයර් ස්ටඩීස් වලට. ඒත් මම O levels A levels කරලා දැන් ලංකාවේ ළමයි දැන් අපි බලන් ඉන්න ඔඩියන්ස්ලා වගේ රයිට් ඒගොල්ලොත් අර කන්ෆියුෂන් ස්ටේජ් එකට යනවානේ. මම කොහෙද ඉගෙන ගන්නේ? මොකක්ද ඉගෙන ගන්නේ? මගේ ඉගෙන ගන්න බජට් එක මොකක්ද? ඒ දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මටත් ඒ ප්‍රශ්න ටික තිබ්බා. ඒත් ඒම ඉවැලුවේට් කරලා ආපු ඔප්ෂන් එක තමයි මැලේසියා කියන්නේ. So මැලේසියා වල තවත් ඉවැලුවේට් කරපු ඔප්ෂන් එක තමයි යුනිවර්සිටි එක තමයි APU Asia Pacific University එක. මේක ලෝකේ රෑන්කින් අතින් අංක 620 අතර තියෙන යුනිවර්සිටි එකක්. So ඊට අමතරව ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා රටවල් 130කින් වගේ ඉන්නවා. ළමයි 13000ක් වගේ. ඒ වගේම ලංකාවේ ළමයි ඉගෙන ගන්නවා මේ රටේ. මේ යුනිවර්සිටි එකේ. So ඒක තමයි APU Asia Pacific University කියලා කෙටි හැඳින්වීමක් දුන්නා. හරිම සතුටුයි. තමන් ඉගෙන ගත්ත යුනිවර්සිටි එකේම ඒ යුනිවර්සිටි එකටම වර්ක් කරන්න ලැබෙනවා කියන්නේත් වටිනා අවස්ථාවක්. මං හිතන්නේ ඒ අත්දැකීමත් එක්කම කියන්න පුළුවන් වෙයි. මොකද දැන් මැලේසියාවලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ළමයි බලද්දී ඇයි ඒෂියා පැසිෆික් යුනිවර්සිටි එක ස්ටුඩන්ට් කෙනෙක් එයාලගේ හයර් ස්ටඩීස් වලට තෝරගන්න ඕනේ? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. කියන්නේ දැන් ලෝකේ යුනිවර්සිටිස් ගොඩක් තියෙනවා. ඒ වගේම ලංකාවෙත් යුනිවර්සිටිස් කොලෙජස් තියෙනවා. දැන් කොහොමද අපි යුනිවර්සිටියක් සිලෙක්ට් කරන්නේ කියන එක ඇත්තටම අනිවාර්ය දෙයක්. මොකද කිව්වොත් ඒක තමයි ඔයාගේ ඉදිරි අවුරුදු 3-4ට ඔයාලට හොඳ ෆවුන්ඩේෂන් එකක් දෙන්නේ ඒ තැනින් තමයි. So යුනිවර්සිටියක් සිලෙක්ට් කරනවා කියන්නේ තාමත් වැදගත් දෙයක්. So APU කියන යුනිවර්සිටි එක in terms of the programs, you can program I think business program, IT program, engineering, technology, design, animation ඕන අතකින් ළමයෙක්ට ඒ ස්පෙෂලිටි එක ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඒ ස්කිල්ස් ඒ ළමයි හදාගන්න ස්කිල්ස් ඒ ෆැකල්ටි එකත් එක්ක හොඳට ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් ඒ මොඩියුල්ස් ටික ළමයා ඉගෙන ගන්න මොඩියුල්ස් ටික කවර කෙනෙක් මැලේසියාවේ පිළිගන්න ගන්න ඒ සබ්ජෙක්ට්ස් ටික ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තමයි යුනිවර්සිටි වැඩ කරන්නේ. તો ළමයි ඉගෙන ගන්න අර ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රැක්ටිස් කරන දේවල්ම තමයි. හොඳ ප්‍රැක්ටිකල් ලර්නින් එක්ස්පීරියන්ස් එකක් ඕනේ. මොකද දැන් කාලේ ඩිග්‍රියක් කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එකක් තමයි. හැබැයි ඒක ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකට කොහොමද හරවගන්නේ ඉස්සරහට ජොබ් ෆීල්ඩ් එකකට මාකට් එකට ඇප්ලයි කරනවා නම් අන්න එතන ඒ කම්පිටිෂන් එක ළමයට දරා ගන්න පුළුවන්. ඒ කම්පිටිෂන් එක ෆේස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ යුනිවර්සිටි එකෙන් ලබා දෙන්නේ අපේ ලංකාවේ ළමයිට. හරි. අපිට කියන්න APU ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට මූලිකවම තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා? අනිවාර්යෙන් entry requirements ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් කියන දැනුවත් වීමක් තියෙන එක ඇත්තටම වැදගත්. නිකන් ඇප්ලයි කරන්න ඕන හින්දා ඇප්ලයි කරන්නත් හොඳ නෑ. කියන්නේ ළමයෙක් හරි පේරන්ට් කෙනෙක් හරි ඇප්ලයි කරනවා නම් ඒ අදාළ ආයතනයකට ගිහිල්ලා ස්කයිගේට් ආයතනයට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කවුන්සලර්ත් එක්ක කතා කරලා ඇප්ලයි කරන එක තමයි සුදුසුම දේ. ඉතින් APU ගැන කතා කරනවා නම් entry requirements සම්බන්ධව ළමයිට ෆවුන්ඩේෂන් එකක් කරන්න පුළුවන්, ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන්, බැචලර්ස් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. රයිට්. ඒතකොට ෆවුන්ඩේෂන් එකක් කරනවා කියන්නේ O level වලින් පස්සේ. ශ්‍රී ලංකන් O levels කරා, රයිට් A level කරන්න අදහසක් නැහැ. හැබැයි දැන් ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිප්ලෝමා එකක් කරන්න අදහසක් තියෙනවා. එතකොට C5ක් තියෙනවා නම් O levels වලින් ෆවුන්ඩේෂන් එකක් කරන්න පුළුවන්. රයිට්. ෆවුන්ඩේෂන් බිස්නස්, IT, ෆයිනෑන්ස්, ඉන්ජිනියරින් ඒ ෆීල්ඩ්ස් ටික තියෙනවා. ඩිප්ලෝමා එකක් කරනවා නම් O levels වලින් C3ක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඩිප්ලෝමා එකක් කරන්න පුළුවන්. ඩිප්ලෝමා එක අවුරුදු 2යි. ෆවුන්ඩේෂන් එක අවුරුද්දයි, ඩිප්ලෝමා එක අවුරුදු 2යි. ඒ වගේම A levels කරපු ළමයෙක් ඉතින් ඉන්නවා දැන් මට ඩිග්‍රී එකක් කරන්න ඕනේ, මැලේසියාවට යන්න ඕනේ, AP වල ඇප්ලයි කරන්න ඕනේ. එතකොට අපි බලන ඩිග්‍රී එකෙන් C දෙකකට උඩට තියෙනවා නම්, උඩින් තියෙනවා නම් then ප්‍රශ්නයක් නෑ. බැචලර්ස් ඩිග්‍රී වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ සාමාන්‍ය IT බිස්නස් පැත්තෙන් mostly ප්‍රධාන වශයෙන්ම කිව්වොත් IT පැත්තෙන් maths බලනවා. O level maths බලනවා. engineering පැත්තෙන් O level A level maths physics බලනවා. ඉතින් ඒ වගේ
පොඩි ස්පෙසිෆික් රික්වයර්මන්ට්ස් තියෙනවා. මේ එන්ට්‍රි රික්වයර්මන්ට්ස් අධ්‍යාපන සුදුසුකම් ගැන දැනගන්න. රයිට් ස්කයිගේට් ආයතනයේ කුරුණෑගල හරි රත්නාන හරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා සීනියර් කවුන්සලර් කෙනෙක් හම්බෙලා ඒගොල්ලන්ගේ ආගන්න පුළුවන් ඩීටේල්ස් එක යුනිවර්සිටි එක සම්බන්ධ වෙන විදිහ. මෙතෙන්දී කියවුණානේ A level 2 passes තිබුණා නම් ඇති කියලා. එතෙන්දී 2 passes කියලා කියන්නේ මොකද අනිත් countries වල A level pass එක consider කරද්දී English කියන requirement එක ඒකට count වෙන්නේ නැහැ. නමුත් මැලේසියාවල ස්ටුඩන්ට් ගේ A level pass එක English pass එකක් එක්ක එක academic pass එකක් තිබුණත් එයා සුදුසුකම් ලබනවාද? ඕකේ හොඳ ප්‍රශ්නයක් අහනවා. දැන් entry requirement සම්බන්ධව C දෙකක් තියෙනවා නම් English subject එකක් C එකක් තිබ්බ කියමුකෝ. තව subject එකක් කියමුකෝ economics C එකක් තිබ්බොත් සුදුසුකම් ලබනවා. apply කරන්න පුළුවන්. ඒතකොට economics business කියන subjects දෙකම ඕනේ නැහැ business program එකට apply කරන්න. C දෙකක් තියෙනවා නම් accounting හරි English හරි දෙකම එකතු කරලා බලලා ප්‍රශ්නයක් නැහැ. ළමයට apply කරන්න පුළුවන්. ඒක definitely no problem. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න මැලේසියා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඉන්න ඔයාලට ඒක නම් හොඳ අයිඩියා එකක් කියලා මං හිතනවා. ඒකම අපිට කියන්න පැහැදිලි කිරීමක් කරන්න කෝස් ෆීස් කොහොමද මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරනවා නම් ස්ටුඩන්ට්ස්ලාට ස්කෝලර්ෂිප්ස් ලැබෙනවද අපිට ඒ ගැනත් කෙටි හැඳින්වීමක් කරන්නකෝ. මේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දැන් යොමු කරලා තියෙනවා මට. දැන් ළමයින් දැන් ඩිග්‍රියක් ඇප්ලයි කරනවා නම් කොස්ට් එක ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනේ කොහොමද. දැන් UK, ඕස්ට්‍රේලියා, කැනඩා, නිව්සීලන්තට සාපේක්ෂව බැලුවොත් මැලේසියා කියන්නේ කොස්ට් එකෙන් 3න් පංගුවක් වගේ වියදම් වෙන රටක්. UK, කැනඩා, ඕස්ට්‍රේලියාට සාපේක්ෂව. සෝ දැන් අපි අංකයක් ඒකට දැම්මොත් කීයද කියන එක ඩිග්‍රියක් කරන කොච්චරක් මම දැන් ස්පෙන්ඩ් කරන්න ඕනද අපි. මගේ අම්මා තාත්තා කීයක් නම් කොච්චරක් නම් ඒක ඉන්වෙස්ට් කරන්න ඕන කියන එක ප්‍රශ්නයක් වුණා. සාමාන්‍යයෙන් ඩිග්‍රියක් කරනවා නම් ලක්ෂ 24ක් 25ක් වගේ අවුරුද්දකට කොස්ට් එක යනවා. අවුරුද්දකට කොස්ට්. සෝ ඩිග්‍රී එක අවුරුදු 3යිනේ. අවුරුදු 3කට ලක්ෂ 75ක් වගේ සාමාන්‍යයෙන් කොස්ට් එක ඇතුළු. ඊට අමතරව ස්කෝලර්ෂිප් සම්බන්ධව කිව්වනම් මේක ඇත්තටම විශේෂ දෙයක් ළමයිට. A level වලින් A 3ක් තියෙනවා නම් එතකොට 130ක ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් අවුරුද්දකට. ඒක අවුරුද්දෙන් අවුරුද්ද ඒක රිනිව් කරන්න පුළුවන් ළමයාගේ පර්ෆෝමන්ස් එක හැටියට ඒ යුනිවර්සිටි එකේ ස්ටඩි කරන ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ හැම අවුරුද්දකටම 130ක් දක්වා ලැබෙනවා. 130ක් දක්වා ලැබෙනවා. ඒ 3ක් තිබ්බනවා. ඒ දෙකක් B එකක් නම් සාමාන්‍යයෙන් 120ක්. 20ක්. අඩුම අවම වශයෙන් මිනිමම් රික්වයර්මන්ට් එක බලුවොත් A එකයි C A එකයි B දෙකක් වගේ තිබ්බනම් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. 110ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඇප්ලයි කරන හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ස්කෝලර්ෂිප් එකක් තියෙනවා. ඒ රිසල්ට් එක තියෙන ළමයිට හම්බ වෙනවා. දැන් B3ක් තිබ්බනම් C දෙකක් තිබ්බනම් එතනදී ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙන්නේ නැහැ. සෝ එතකොට A එකයි A දෙකයි A තුනයි ඒ වගේ තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට එන්රෝල් වෙන්න තියෙන ඉන්ටේක් සහ අර කලින් කිව්වා වගේ කෝස් ෆී එක ස්ටුඩන්ට් වන් ටයිම් පේමන්ට් එකක් කරනවද නැත්නම් ස්ටුඩන්ට් එක සෙමෙස්ටර් වයිස් යුනිට් වයිස් එහෙම පේ කරන්න පුළුවන්. right. so APU එකේ තියෙන විශේෂත්වය තමයි අපේ ඉන්ටේක්ස් අවුරුද්දට ඉන්ටේක්ස් 3ක් 4ක් වගේ තියෙනවා. මේ ඔක්කොම ෆ්‍රෙෂ් ඉන්ටේක්ස්. ළමයෙක් ඇප්ලයි කරනවා නම් බැචලර්ස් ඩිග්‍රී එකට මාර්ච් ඉන්ටේක් තියෙනවා, ජුලයි ඉන්ටේක් තියෙනවා, සෙප්ටැම්බර් තියෙනවා, නොවැම්බර් තියෙනවා. මේ ඕනෑම ඉන්ටේක් එකකට ඇප්ලයි කරනවා ඒක ඔක්කොම ෆ්‍රෙෂ් ඉන්ටේක්. so ඊට අමතරව දැන් කෝස් ෆී සම්බන්ධව ළමයිට ප්‍රශ්න තියෙනවා. මට මේක එකපාරට ගෙවන්න ඕනද නැත්නම් මේක සෙමෙස්ටර් වයිස් කඩලා බ්‍රේක් පේ කරන්න පුළුවන්ද? ඒ ඔප්ෂන් දෙකම තියෙනවා. දැන් ළමයෙක්ට හිතනවා නම් එයාගේ පේරන්ට්ස්ලා හරි කවුරුහරි සපෝට් කරන්න පුළුවන් අවුරුද්දම කෝස් ෆී එක පේ කරන්න පුළුවන්. ප්‍රශ්න නැහැ, no issues. ඊට අමතරව ෆ්ලෙක්සිබල් පේමන්ට් ඔප්ෂන් එක බැලුවොත් සෙමෙස්ටර්ස් අවුරුද්දට දෙකක් තියෙනවා. ඒතකොට ඒක කඩලා දෙකකට කඩලා ඒ amount එක පේ කරන්න පුළුවන්. ලක්ෂ 12මාරක් වගේ එක සෙමෙස්ටර් එක. so ඒ වගේ cost එකක් සාමාන්‍ය බැචලර්ස් ඩිග්‍රී එකට cost වෙනවා සෙමෙස්ටර් වයිස් බැලුවොත්. හරි. මට තව දැනගන්න ඕනේ මොකද ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක් ගැන එයාලගේ පේරන්ට්ස්ලාට ලොකු වගකීමක් තියෙනවා. මොකද ඒ රටේ අම්මා තාත්තා නැහැ. ඒ ස්ටුඩන්ට් තනියම ගිහිල්ලා ඒ රටේ ජීවත් වෙන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ. ඒ හැම දෙයක් එක්කම APU එක හරහා ස්ටුඩන්ට් එයාපෝට් පිකප් එක, එතකොට ඇකොමඩේෂන් සහ එයාට ඒ රට ඇතුලේ ඒ තමන්ගේ දරුවා කොච්චර ප්‍රමාණයකට ආරක්ෂිතද කියන එක කොහොමද APU යුනිවර්සිටි එකේ ඒකේ ගැරන්ටි එක? තාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද කිව්වොත්
ළමෙක් උසස් අධ්‍යාපනය යනවා කියන්නේ උසස් අධ්‍යාපනය විතරක් නෙමෙයි ප්‍රයෝරිටි එක. ඒ අම්මා තාත්තගේ ඒ ළමයාගේ සේෆ්ටි එක ඇත්තටම වැදගත්. ඉතින් මැලේසියා කියන්නේ තාමත්ම සේෆ්ම රටක් ලෝකේ තියෙන. top 10 ඒ කියන්නේ රෑන්ක්ස් අතින් බැලුවොත් ලෝකේ top 10 රෑන්කින් අතර තියෙන රටක් තමයි මැලේසියා සේෆ්ටි පැත්තෙන්. ඊට අමතරව APU පැත්තෙන් බැලුවොත් යුනිවර්සිටි එක පැත්තෙන් අපි හැම වෙලේම බලන්නේ ළමයාගේ වෙල්ෆෙයාර් එක බලනවා. එඩියුකේෂන් එක අතර වෙල්ෆෙයාර් එක අනිවාර්යෙන් බලනවා. ඒතකොට ළමයෙක් දැන් ලංකාවේ ළමයෙක් අපේ ළමයෙක් මැලේසියාවට ආවොත් එයාපෝට් එකේ ඉඳන් පික් කරලා ඒ ළමයා යුනිවර්සිටි එකට අරන් ඇවිල්ලා accommodation options උත් තියෙනවා. කියන්නේ නවාතැන් පහසුකම් accommodation options ඒ ඔක්කොම කැම්පස් එකේ තියෙනවා. ඒක ළමයෙක්ට ඒ apply කරලා ගන්න පුළුවන් no problem at all කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ accommodation පහසුකම් තියෙනවා. ලංකාවේ ළමයි ඉන්නවා මැලේසියාවල. ඒතකොට ඒ සපෝට් එකක් තියෙනවා. ඒතකොට වෙල්ෆෙයාර් යුනිට් එකක් කමියුනිටි එක අනිවාර්යයෙන් තියෙනවා. ඇක්ටිවිටීස් ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. අවුරුදු උත්සවය කියමු. ගොඩක් ඉවෙන්ට්ස් ඒ ඔක්කොම ළමයෙක්ට ලංකාවේ ළමයි එක්කත් කනෙක්ට් වෙන්න ඒ ඔපචුනිටි සපෝට් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඊට අමතරව යුනිවර්සිටි එකේ වෙල්ෆෙයාර් යුනිට් එකක් තියෙනවා. ළමෙක් අසනීප වුණොත් මොකද අපි මිනිස්සුනේ කවුරුණත් ඒතකොට ඊට අමතරව ඒ වෙල්ෆෙයාර් යුනිට් එකක් තියෙනවා. මෙඩිකල් ෆැසිලිටි එකක් තියෙනවා කැම්පස් එක ඇතුළේම. පැය 24ම ස්ටෑන්ඩ් බයි ඇම්බියුලන්ස් එකක් තියෙන එකම යුනිවර්සිටි එක APU එක. in case of emergency එකක්. ඒක ඇත්තටම වැදගත්. ළමෙක්ට මොකද කිව්වොත් emergency කියන එක අපි ඒක කිය එන්නෙත් නැහැ. so කැම්පස් එකේ පැය 24ම 24 hours ස්ටෑන්ඩ් බයි ඇම්බියුලන්ස් එකක් තියෙන ළමයිගේ ආරක්ෂාව සේෆ්ටි එක පිළිබඳව. so ළමයෙක්ට පේරන්ට් කෙනෙක්ට විශ්වාසයෙන්ම යවන්න පුළුවන් රටක් තමයි මැලේසියා කියන්නේ. ඒ තමයි APU කියන්නේ ඒ වගේ යුනිවර්සිටි එකක් තමයි. so මම ඉගෙන ගත්තු කාලෙත් මේ සේෆ්ටි ප්‍රොටෝකෝල්ස් ඒ හැමදේම ලස්සනට යුනිවර්සිටි එකෙන් හොඳටම ඇරේන්ජ් කරලා තිබ්බා. so මම ඇත්තටම පර්සනලි මගේ ඩිග්‍රී එක මාස්ටර්ස් දෙකම මම ඒක කම්ප්ලීට් කළා. මොකද කරා මොකද මට හරියටම සැටිස්. ඒකින්ද APU මට සේෆ්ටි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. මොකද ඒ යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තු නිසා ඒක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඉතින් ඇත්තටම යුනිවර්සිටි එක ගැන කියද්දි එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න පුළුවන් කියන්නේ එතනම ඒ ළමයා සහ ඒ රීජනල් මැනේජර් කන්ට්‍රි රෙප්‍රසෙන්ටේටිව් අතර හොඳ බැඳීමක් ඇති වෙනවා. මොකද එයා කියන ඉන්ෆර්මේෂන් එයා දෙන හැම තොරතුරක්ම හරිම තොරතුරක්ම ස්ටුඩන්ට් ලැබෙන්නේ. ඒකින්ද ඒ ගැන දෙමාපියන්ට කිසිසේත්ම ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ළමයා හරිම විශ්වාසයෙන් එයාගේ හයර් ස්ටඩීස් වලට APU එකට යවන්න පුළුවනි. අර කලින් කිව්වා වගේ එයාපෝට් පිකප් එකට චාර්ජ් එකක් ගන්නවද කොහොමද accommodation cost එක? right. දැන් එයාපෝට් පිකප් සම්බන්ධව කිව්වොත් ඒක අපි ළමයිට free of charge දෙනවා. so ළමයි මැලේසියාවට එනවා නම් there's a form ඒ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඒ ෆෝම් එක ෆිල් කරලා ඊට පස්සේ අපි යුනිවර්සිටි එකෙන් ඒක arrange කරනවා free of charge. එයාපෝට් එකෙන් පික් කරලා accommodation එක නැත්නම් යුනිවර්සිටි එකේ කිලින්ම ළමයා අරන් යනවා. පේරන්ට්ස්ලා කවුරු එනවනම් සමහර ළමයි පේරන්ට්ස්ත් එක්කන් එනවා. එතකොට ඒගොල්ලන්ටත් මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක ගන්න පුළුවන් free of charge කිසි ප්‍රශ්නයක් නැහැ. පේරන්ට්ස්ලාට ඕනේ සමහරවිට යුනිවර්සිටි එක බලන්න කොහොමද කියලා. කැම්පස් එක කොහොමද, accommodation එක කොහොමද. ඊට අමතරව ළමයෙක්ගේ living cost එක බැලුවොත් සාමාන්‍යයෙන් මාසෙකට බැලුවොත් දල වශයෙන් accommodation cost එක, කෑම බීම හැමදේම බජට් එකක් බැලුවොත් මාසෙකට අවශ්‍ය ගාණක් බැලුවොත් සාමාන්‍යයෙන් accommodation වලට සාමාන්‍යයෙන් රුපියල් 60000ත් 1,20,000ක් අතර වගේ ගාණක් එක room type එකත් ගන්න වෙනස් වෙනවා. කියන්නේ single room තියෙනවා, twin room තියෙනවා, shared room තියෙනවා. එක room type එක අනුව ඒ cost structure එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 60000ත් 1,20,000ත් අතර වගේ සාමාන්‍යයෙන් accommodation cost එකක් යනවා. ඊට අමතරව කැම වීම, නවාතැන් පාසල ඔක්කොම බැලුවොත් සාමාන්‍යයෙන් monthly budget එකක් ඔක්කොම එකතු කරලා බැලුවොත් 1,150ක් 1,80ක් වගේ අතර ගාණක් වගේ මාසෙට වියදමක් දල වශයෙන් ළමයෙක්ට ඒක දරා ගන්න ඒ රේන්ජ් එක ඒ බජට් එක අවශ්‍ය වෙනවා. මං ඊළඟට අපේ ස්ටුඩන්ට්ස්ලට තියෙන වැදගත්ම ප්‍රශ්නයක් ගැන අහන්න යන්නේ. මැලේසියාවල පාර්ට් ටයිම් ලීගලි කරන්න පුළුවන්ද? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මේක ගැන දැනගන්න වෙනවා. දැන් මැලේසියාවේ ලීගලි පාර්ට් ටයිම් ස්ටුඩන්ට් වීසා එකක වැඩ කරන්න බෑ. ඒක ඉල්ලීගල්. අපි යුනිවර්සිටි එකත් එක්ක ඒ කියන්නේ ස්කයිගේට් ආයතනයට අපිට ඇත්ත ඉන්ෆර්මේෂන් තමයි ළමයිට දෙන්න ඕනේ. ඒක ළමයිට දැනගන්න මේක පුළුවන්ද වැරදිද කියන එක. ඒක අනිවාර්යයෙන්ම වැදගත්. හැබැයි අපි පාර්ට් ටයිම් වලට එහා ගිය දෙයක් ගැන හිතමු. ඒක තමයි ස්මාර්ට් ටයිම් කියන්නේ. ස්මාර්ට් ටයිම් කියන්නේ මොකක්ද හර්ෂි? ස්මාර්ට් ටයිම් කියන්නේ දැන් අපි ඉන්නේ ඩිජිටල් ලෝකෙකනේ. අපේ ලැප්ටොප් එකක් තිබ්බනම් ඒක තියෙනවනේ ප්‍රශ්න නැහැ අපිට ඔන්ලයින් මොකක් හරි කරන්න පුළුවන්. දැන් මම ඉගෙන ගත්ත කාලේ මම කරපු පොඩි දෙයක් ෂෙයා කරන්න කැමතියි ළමයි එක්ක. වීකෙන්ඩ් එකේදී කියන්නේ සති අන්තයේදී මම shopping mall වලට යනවා.
යාළුවොත් එක්ක හරි රනින් හරි ගිහලා ඒ shopping mall වල තියෙනවා tech gadgets තියෙනවා makeup items තියෙනවා මම ඒ පාවිච්චි කරන තුරු ඇති හැබැයි ඒකේ photos අරගෙන මගේ යාළුවොත් එක්ක ලංකාවේ යාළුවොත් එක්ක share කරලා මම ඒක කොරිය කරන එක. So මේ වගේ පොඩි pocket money online දේවල් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි campus study කරන වෙලාවේ part time කියන්නේ campus classes ඉවරනන් පස්සේ part time කරන එක illegal to be honest. ඒක කරන්න බෑ. හැබැයි දැන් ඉන්න ළමයි අපි ඉන්නේ digital world එකක. ඒක හිතන්න ඕනේ වෙන මොනවද තියෙන options කියලා. campus එක ඇතුලේ වැඩ කරන්න පුළුවන් හැබැයි. campus එක ඇතුලේ තියෙන library assistant, student ambassadors, technology lab assistants. මේ වගේ roles සාමාන්‍යයෙන් ළමයෙක්ට කරන්න පුළුවන්. දැන් part time ගැන තව දෙයක් කිව්වොත් පොඩි දෙයක් ඇඩ් කරොත් කෙටි වෙලාවක් ඇතුළත ගොඩක් රටවල් වල ළමයි සමහර countries වල part time ලබා දෙනවා කියලා කියනවා. හැබැයි job එකක් part time හොයාගන්න එකත් ලේසි නෑ. ඊට අමතරව අපේ ළමයි ලංකාවේ හිතන් ඉන්නවා හරි මම දැන් මට course fee එක මට ගෙදරින් ලබා ගන්න බෑ. හැබැයි මම part time එකක් කරලා මම support කරගන්නවා මගේ course fee. ඇත්තම කිව්වොත් ඇත්තම කතාව part time එකක් කරලා course fee එක cover කරන්න බෑ. මේ මතය ලංකාවේ තියෙන ගොඩක් ළමයිගේ ඔළුවේ. ඒ මතයෙන් බැහැර වෙන්න. ඒක වැරදි මතයක්. කියන්නේ 99.9ක් වගේ part time කරලා කොහොමද tuition fees cover කරන්න බෑ. ඒ මතය ඇත්තටම මමත් ඒක දැනගත්තේ මැලේසියාවට ගිහිල්ලා මම වැඩ කරලා කියන්නේ ස්ටඩි කරනකොටම මම එක්ස්ප්ලෝර් කරගත්ත කියලා තමයි මම මමත් ඒක දැනගත්තේ ඒ වෙලාවේ. So දැන් තව දෙයක් තමයි part time කරනවා කියන්නේ ලේසි නෑ. උදේ ඉඳන් හවස වෙනකන් lectures තියෙනවා. හවස 5ට 6ට වගේ part time එකක් කොහෙන් හරි illegal එකක් හම්බෙලා කරොත් කියමු. right රෑ 6 7 8 9 10 වෙනකන් වැඩ කරනවා. එතකොට ළමයෙක්ට assignments තියෙනවා, exams තියෙනවා, ඒවට prepare වෙන්න. මේක හැමදාම කරන්න බෑ. ඒතකොට ඒකින්ද ඒ වගේ challenges උත් තියෙනවා part time එකක් මොනනම් විදියකින් හරි කරනවා කියලා ලේසිත් නෑ. ඒ studies එක balance කරන්න යන්න කියලා. So මැලේසියාවේ work opportunities තියෙනවා. ඔයා degree එකක් කරොත් ඔයා qualification එක තියෙනවා නම් companies ඔයාව hire කරනවා. ප්‍රශ්නයක් නෑ. මැලේසියාවෙන් තියෙන එක මතයක් තමයි මැලේසියාවේ jobs නෑ ලංකාවට එන්න ඕනේ ඩිග්‍රී එක කරලා. එහෙම එකක් නෑ. ඩිග්‍රී එක කරා නම් ඔය ක්වොලිෆිකේෂන් එක හරිනම් ඔයාට අදාළ රික්වයර්මන්ට් එක තියෙනවා ප්‍රශ්නයක් නෑ. jobs වලට apply කරන්න පුළුවන්. company එකට apply කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. you have the skill, you can get the job. Okay. ඒකම ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා සහ බැචලර්ස් වලට ඒජ් රික්වයර්මන්ට් එකක් තියෙනවද? අනිත් එක මේ අනිත් කන්ට්‍රීස් වල වගේ ෂෝ මනි එක තියෙනවා. very good question. ඇත්තටම ෂෝ මනි කියන්නේ ඇත්තටම ලොකු දෙයක් ළමයිට ලේසි නෑ දැන් කාලේ හැටියට සාමාන්‍ය බැලුවොත්. මැලේසියාවල ෂෝ මනි නෑ. ෂෝ මනි අවශ්‍යතාවයක් නෑ. හොඳම දෙයක්. ඇත්තටම ඇත්ත වශයෙන්ම. so ඊට අමතරව age requirements බැලුවොත් සාමාන්‍ය වයස ගැන ෆවුන්ඩේෂන් එකක් ඩිප්ලෝමා එකක් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 22ක් වගේ අතර ගන්න පුළුවන් ප්‍රශ්න නැහැ ලංකාවේ ළමයිට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම ඩිග්‍රී එකක් කරනවා අවුරුදු 25ක් 26ක් වගේ ඩිග්‍රී එකක් කරගන්න පුළුවන්. the masters PhD යනවා අවුරුදු 50 පැන්නත් ප්‍රශ්නයක් නැහැ masters PhD වලට යන්න පුළුවන්. ඊට අමතරව masters PhDs වල dependents ලව අරන් යන්නත් පුළුවන්. අනිත් ඒවාට ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා බැචලර්ස් ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා බැචලර්ස් වලට dependents අරන් යන්න බෑ. හැබැයි masters PhDs වලට dependents එක්කන් යන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් මං හිතනවා මැලේසියා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලන් ඉන්න ඔය හැම දෙනාටම වටිනා අවස්ථාවක් තමයි මේ අද හම්බුනේ ඒෂියා පැසිෆික් යුනිවර්සිටි එකේම රීජනල් මැනේජර් එක්ක මේ කතා බහට එකතු වෙන්න. එහෙනම් හරි විදියට මැලේසියාවට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා දැනගන්න අදම ස්කයිගේට් ඉන්ටර්නැෂනල් එකට කතා